ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ වලගම්බා රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. සද්ධාතිස්ස රජුගේ බාලම පුතණුවන් වට්ටගාමිනී අබේ හෙවත් වලගම්බා ලෙසින් හඳුන්වයි. ක්‍රිස්තුපූර්ව 103 සිට 77 දක්වා අනුරාධපුරය අගනගරය කොටගෙන රාජ්‍ය පාලනය ගෙන ගියේය. මෙතුමාට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. සිය සොහොයුරා වූ කල්ලාට නාග මරණයට පත්කර රජකම ලබාගෙන සිටි මහා රක්තක සෙනවියා පරාජය කිරීම පළමුවන අභියෝගයයි. වලගම්බා රජු රාජ්‍යත්වයට පත් වී මාස 5කට පසු දකුණු ඉන්දියානු ආක්‍රමණයක් එල්ල විය. මේ කාලයේම තීය හෙවත් තිස්ස නම් බ්‍රාහ්මණ වංශිකයෙක් කැරැල්ලක්ද ඇති කළේය. මේ කල බෙමිනිදියා සායි නම් දුර්භික්ෂයක්ද හටගෙන තිබූ අතර ලක්දිවට ඉතාම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් විය. ද්‍රවිඩයන් ඇතුළු විශාල හමුදාවක් සමග සටන් කිරීමට අපොහොසත් වූ වලගම්බා රජු රජරට ප්‍රදේශයට පලායනට වූ අතර ජෛන ආගමික පූජකයෙකු වන ගිරි නම් නිගණ්ඨයා මහා කළු සිංහලයා පලා යනවා යයි කෑගැසීය. ඉන්පසු ද්‍රවිඩ හමුදාවෙන් බේරී පලා යාම සඳහා සෝමාදේවිය රථයෙන් බැසගත් බව සඳහන් වේ. රජරට ප්‍රදේශයට පලා යන වලගම්බා රජුගෙන් හිස් වූ සිහසුන ලබාගත් පුලහත්ත, බාහිය, පනේමාර, පෙළියමාර සහ දාටික යන ද්‍රවිඩයන් 5 දෙනා එකිනෙකා මරා දමමින් වසර 14යි මාස 7ක් මෙරට පාලන බලය ගෙන ගිය අතර ඉතිරි 2 දෙනා සෝමාදේවිය සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන ඉන්දියාවට ගොස් තිබේ. වලගම්බා රජතුමා ඇතුළු පිරිස වෙස්සකිරි විහාරය අසල වනයේ කෝපික්කල තිස්ස තෙරුන් වහන්සේගේ උපකාර ඇතිව දිවි ගෙවීය. ඉන්පසුව සේනා සංවිධානය කර ගනිමින් අවසන් ද්‍රවිඩ පාලකයා වූ දාටික මරණයට පත් කළ වලගම්බා රජු ක්‍රිස්තුපූර්ව 88 දී දෙවන වරට රාජ්‍යත්වයට පත්විය. ඉන්පසුව ගිරි නිගණ්ඨයා කෑගැසූ ස්ථානයේ අභයගිරි චෛත්‍යය ඇතුළු අභයගිරි විහාර සංකීර්ණය කර වූ එතුමා එය තමන්ට වනගත කාලයේ උදව්පකාර කළා වූ කුපිකල තිස්ස හිමියන්ට පෞද්ගලිකව පූජා කළ බව මහාවංශය සඳහන් කරයි. එම නිසා ලක්දිව ප්‍රථම වරට නිකාය භේදය ඇති වූවා යැයි සැලකේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අලු විහාරයේදී සිදු කෙරුණ අතර එය මෙකල සිදු වූ වැදගත් ශාසනික මෙහෙවරකි. ලංකාරාමය, රංගිරි දඹුලු ලෙන් විහාරය, වලගම්බා රජ මහා විහාරය, ලෙනවර රජ මහා විහාරය, සෝමාදේවි විහාරය යන ආදිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. අභියෝග රැසකට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවට ආගමික හා දේශපාලනික වශයෙන් සුවිසල් මෙහෙයක් කළ රජෙකු ලෙස වලගම්බා නාමය ඉතිහාසයට එක් වී තිබේ.